යාළුවනි කොහොමද මම අද පුස් වර්ග ටිකක් ගැන කියන්න තමයි ආවේ. මෙන්න මේ ඉන්නේ චූටි කාලේ මම පාව හැදිලා ඉද්දි දුර්වලලා හිටපු විදිහ. ඉතින් මං ටෝප් කරාට පස්සේ හොඳට මහත් වෙලා ආපු විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු මේ පුස් වර්ග ටික මොනවද කියලා. මේ තියෙන මේකේ තමයි මම පටන් ගත්තේ මේක තමයි ඉස්සෙල්ලාම කෑවේ. හරිම රසයි කීරි රසට තියෙනවා මේක මිල්ක් රසට. ඉතින් චතරක් තියෙනවා. ඉතින් මම ගත්තේ මිල්ක් රස එක. කීරි රසට මම ගොඩාක් කැමති නිසා ඒක ගොඩාක් හොඳයි. ඒ වගේම මම මේකත් මම මේ ගත්තා මේකත් කෑවා. ඒකත් ගොඩාක් හොඳයි ඒකෙත් ගොඩාක් රසයක් තියෙනවා. චිකන් රසට සහ ජිටබල් රසට කියල දෙකටම තියෙනවා මේක. මන් දෙකෙන්ම අරන් කාලා තියෙනවා දෙකම හරිම රසයි. ඒ වගේම මෙන්න මේකත් මං ගත්තා මේකත් ඒ බ්‍රෑන්ඩ් එකේම තමයි. ඒකට පස්සේ මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් ගත්තා මේක චිකන් රසට තියෙන්නේ. ඊට පස්සේ අර බ්‍රෑන්ඩ් එකේ පතාලේ ගත්ත එක තමයි මේ. ඊට පස්සේ රපුණාම මෙන්න මේක ගත්තා ඒකත් හරිම රසයි. ඊට පස්සේ මෙන්න මේකත් ගත්තා ඒකත් හොඳයි. අවුලක් නෑ. ඉතින් දැන් මං කියන්නම් ඒ වගේ රස මෙන්න මේක මං චූටිම කාලා ගත්ත එක කීරි රස එක ගත්තේ. හාය රසයි කඩල පරිප්පුවට සයිස් එකෙන් තමයි මේක තියෙන්නේ. සාධාරණ මිලක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේක තමයි මම ගොඩක් ගන්න ආරම්භ කරේ. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේක ගත්තා මේක චිකන් රසට තියෙන්නේ. චිකන් හොඳට තියෙනවා රසට. හරිම ආසාවෙන් කන්න පුළුවන් එකක්. ඊට පස්සේ මෙන්න මේක තමයි මං මේ බ්‍රෑන්ඩ් එකෙන් එන්නේ තමයි මගේ හිතට අල්ලලා ගියේ. හරිම රසවත් තියෙනවා චිකන් රසට. මෙන්න මේ මාල්කි කන්න පටන් ගත්තට පස්සේ තමයි මම හැදෙන්න පටන් ගත්තේ. ඒ කියන්නේ පාව හදනට පස්සේ මගේ ඇටකට වේරිලා ඇටසැකිල්ලක් වගේ මම මෙන්න මේක ගත්තට පස්සේ තමයි මේකේ පපි එක තමයි ඉස්සෙල්ලාම ගත්තේ. ඊට පස්සේ තමයි මම හැදෙන්න පටන් ගත්තේ. ඒකේ පපි එකක් තියෙනවා. ලොකු වුණාට පස්සේ ගන්න ඕන එකක් තියෙනවා. ඉතින් ඩොග් ෆුඩ්ස් එකක් බව්වෙකුට අනිවාර්යෙන්ම දෙන්න ඕනේ. මොකද හේතුව තුන් වේලටම බත් දුන්නාම එයාට නිසි පෝෂණයක් එන්නේ නැහැ. ඒ කියන්නේ සමබර පෝෂණයක් ලැබෙන්න නම් ඩොග් ෆුඩ්ස් එකක් දෙන්න ඕනේ. තුන් වේලටම ඩොග් ෆුඩ්ස් දෙන්න ඕනේ නැහැ. ඒවට තුන් වේලෙන් එක වේලකට දෙවේලකට වත් ඩොග් ෆුඩ්ස් ටික දෙන එක දෙන්න ප්‍රමාණයක් තියෙනවා. ඒකට මේ බල්ලන්ගේ නැත්නම් බර අනුව තමයි දෙන්න ඕනේ. ඉතින් බරට අනුව දවසකට දෙන්න ඕන ප්‍රමාණය දුන්නා නම් බව්ව ලස්සන වෙනවා. ඉතින් පාව හැදිලා මැරෙන්න වැටිලා හිටපු මට මෙහෙම ඉන්න ලැබේ කියලාවත් හිතුවේ නැති මට මෙහෙම ඉන්න ලැබිලා තියෙන්නේ. සමබර පෝෂණයක් ලැබිච්ච හින්දා ඒකට ඩොග් ෆුඩ්ස් අනිවාර්යෙන්ම උදව් වුණා. ඩොග් ෆුඩ්ස් විතරක්ම දීලා හරියන්නේ නැහැ. තව අමතර දේවල් දෙන්න ඕනේ. විටමින් දෙන්න ඕනේ. විටමින් වර්ග ගැන මම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. මම පාවිච්චි කරන විටමින්. ඒක ගිහිල්ලා බලන්න. ඉතින් මම පාවිච්චි ඩොග් ෆුඩ්ස් ගැන තමයි මම අද කියන්න ආවේ. ඔයාලගේ බව්වන්ටත් මේ ඩොග් ෆුඩ්ස් වලින් එකක් අරන් කියලා දීලා බලන්න. හරිම හොඳයි. මම නම් ආසාවෙන් කන්න කැමති බ්‍රෑන්ඩ්ස් ටිකක් ඩොග් ෆුඩ්ස් වර්ග ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙනම් ඔයාලගේ බව්වන්ට මේ ඩොග් ෆුඩ්ස් එකක් අනිවාර්යෙන්ම නිශ්චිල try කරලා දෙන්න. ඩොග් ෆුඩ්ස් විතරක්ම දෙන්න හොඳ නැහැ. ඒ හොඳ නැහැ කියන්නේ ඩොග් ෆුඩ්ස් අමතරව ඊට පස්සේ ආට විටමින් දෙන්න ඕනේ. අමතරව යෝගට් එකක්, චීරි එකක්, ඊට පස්සේ බත් එහෙමදේම බව්වන්ට දීලා එයාලව හොඳ ෂැම්පු එකක් දාලා නාවලා තියාගත්තාම එයාලා හොඳ ලස්සනට බෝල ගෙඩිය වගේ හැදෙනවා. ඉතින් මම පාවිච්චි කරන ෂැම්පු එක ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ෂැම්පු එක ගැන වීඩියෝ එකයි මම පාවිච්චි කරන විටමින් ගැන වීඩියෝ එකක් අරලා බලන්න. ඉතින් ඔයාලත් කමෙන්ට් එක දාලා මම පාව හැදිච්ච කාලේ වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. ඒක බලලා දැන් ඒ කාලේ මේ කාලේ තියෙන මිනිස්සු මොකද්ද කියලා ඉතින් මම ගොඩක් වෙනස් වෙලා කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ගැන ඔයාලා පාවිච්චි කරන ඩොග් ෆුඩ්ස් වර්ගය මොකද්ද කියලා ගැන මට පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්.